ඒ හුඟක් දුර ඈත අතීත යුගයක්. 40 දශකය මුල මා කිසි දෙයක් පිළිබඳව ගැඹුරට නොසිතූ ඉතාම කෙලිලොල් දැරියක්. මා දෙස ඈත සිට බලා සිටි එක්තරා දේහධාරී පුද්ගලයෙකු මා තුළ සැඟවී තිබුණු නර්තන හැඩතල හා රිද්මය විනිවිද දුටුවා. ඔහු පසු කලෙක මා සමීපයට පැමිණ ගුරුවරියකු ලෙස මා කිසි දිනක නොදැන සිටි නර්තන කලාවේ දුර ඈත නිම්නයක් වෙත රැගෙන ගියා. අවසානයේ මා තුළින් මේ භූමියේ මෙතෙක් නොසිටි පරිපූර්ණ නර්තන ශිල්පිනියක බිහි වූවා. දශක 7ක් ඉක්මවා නර්තනයේ රිද්මයෙන් හුස්මගත් ඇය වජිරා චිත්‍රසේන. ඇය ලාංකීය නර්තන හා සංස්කෘතික ඉතිහාසයේ සත්‍ය මුද්‍රාවක්. දහනමෙන් සියවසේ ආන්නා පවලෝවා රුසියාවේ ගලීනා උලනෝවා මායා ප්ලිසෙට්ස්කයා, ඇමරිකාවේ ඉසඩෝරා ඩන්කන්, මාතා ග්‍රහැම්, එහෙම නැත්නම් අපිට ආසන්නවම භාරතයේ රුක්මනී දේවී අරුන්ඩේල්, එහෙම නැත්නම් මෘණාලිනී සාරාභායි වගේ නර්තන කලාව තුළම සිය පෞරුෂය ගොඩනගාගත් සහ සමස්ත ලෝකයටම නර්තන කලාවේ තියෙන අගය නැත්තම් හරය පෙන්වා දුන් මහා නර්තකියන්, නර්තන ශිල්පීන් කිහිප පළක් ওই විදිහට හමු වෙනවා. වජිරා චිත්‍රසේනයන් ශ්‍රී ලංකාවෙන් බිහි වුණු එම ලෝක මට්ටමේ නැත්තම් ජාත්‍යන්තර මට්ටමේ එකම ශිල්පිනිය හැටියටයි මා හඳුන්වන්නේ. බෞද්ධ සංස්කෘතිය විසින් හික්මවපු අපේ සංස්කෘතියේ කාන්තාවන්ට අසීමිත නිදහසක් දීලා තිබුණා කියනවා. නමුත් මොකක්ද වැරදි අර්ථකථනයක් නිසා අපේ කාන්තාව බොහෝ වෙලාවට මුල් තැන්ගේටම සීමා වුණා. දිගින් දිගටම ආව දෙයක් ස්ත්‍රියට අකැප දෙයක් තමයි මේ රංග මණ්ඩපේ, රංග භූමිය. අන්නේ වැඩවසම් ආකල්පයට එරෙහිව ගිය ස්ත්‍රියක් හැට තමයි, ගෑණියක් හැට තමයි මම වජිරාව මුලින්ම දකින්නේ. ලංකාවේ එකම වෘත්තීය නර්තන ශිල්පිනිය ලෙස ඇය බිහිවන්නේ චිත්‍රසේනයන්ගේ සෙවණ යටතේ. මේ ආපු ගමනේදී ඇය නතර වෙන්නේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැලරිනාව හැටියට. ඒක ඉතිහාසගත වෙන සිද්ධියක්. අද ලංකාවේ ඕනෑම පාසලක බැලුවොත්, ඕනෑම නැටුම් කණ්ඩායමක බැලුවොත් වැඩියම ඉන්නේ වනිතාවන්, යුවතීන්. නමුත් ඒ බොහෝ දෙනා දන්නේ නැතුව ඇති තමන්ගේ ආරම්භය, තමන්ට මේ ආස්ථානය සකස් කර දුන්නේ වජිරා කියන තැනැත්තිය බව මම හිතන්නේ හුඟක් දෙනෙක් දන්නේ නැතුව ඇති. මා දකින්නේ ශ්‍රී ලංකාවේ එවැනි විශේෂයෙන්ම උඩරට නර්තන කලාව සහ ලාංකේය මුද්‍රා නාට්‍ය කලාව
වඩාත් සියුම් කලාවක් ලෙස වර්ධනය කිරීමට සිය ජීවිතය කැප කළ අපේ නෘත්‍ය මාතාව ලෙසින් මගේ කැමැත්තට වඩා මගේ අම්මගේ කැමැත්ත නිසා තමයි මම මේ නැටුමට යොමු කෙරුවේ. ඉස්සෙල්ලාම මම නැටුම් පන්තියකට ගියේ මගේ ඉගෙනගත්ත ඉස්කෝලේම නැටුම් විෂය තිබුණ නිසා ඒ විෂයෙන් මාව ගොඩක් දුරට එක එක මේ දර්ශන වලට පෙනිලා සිටියා ඉස්කෝලේ යන කාලේ. ඊට පස්සේ මාව වැඩි දියුණු කරන්න ඕනේ කියලා මේ ශ්‍රීපාලියකටත් ඇරියා. ශ්‍රීපාලියකේ තමයි මගේ ඒ ඉස්සෙල්ලාම කළුතර බාලිකායකට ආපු නැටුම් ගුරුවරයා ශ්‍රීපාලියකේ ඉගැන්වුවේ. අවුරුද්දක්වත් මං හිටියේ නෑ මේ හොරණ ශ්‍රීපාලියේ. ටික කලකින් මං ආපහු ආව කළුතර බාලිකා විද්‍යාලයට. කළුතරදී චිත්තසේනයන්ගේ රංගනයක් දැකලා තමයි වජිරාට නර්තනය ගැන අදහසක් පහළ වෙන්නේ. ඒකට පස්සේ හැමෝටම කැමති වෙලා හිටියා චිත්තසේනව ගෙන්න ගන්න කළුතරට. අපේ ගෙදර පන්ති පටන් අරගෙන ඒ තැනින් තමයි මම චිත්තසේනව ඉස්සෙල්ලාම හම්බුනේ. නර්තන කලාවේ දිග ගමනක් යෑමේ අභිලාෂය ඇතිව නර්තන කලාවට එන වජිරා වෙනුවෙන් චිත්තසේන ලොකු මෙහෙවරක් කරනවා. පිරිමි වෙස් නැට්ටුවන්ගේ රංගවස්ත්‍ර හදාරලා ඒ අනුව කාන්තාවන්ට ගැලපෙන රංගවස්ත්‍ර ප්‍රථම වරට නිර්මාණය කරන්නේ චිත්තසේන සෝමබන්දු විද්‍යාපතිගේ උදව් ඇතුව. ඔහු මේ රංගවස්ත්‍ර කාන්තාවන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන්නේ කාන්තාවන් නර්තන කලාවේ දිග ගමනක් කැටුව යෑමේ අභිලාෂය ඇතුව. මාත් එක්කෙන් තව එක ළමෙක් හිටියා ගෑනු ළමෙක් මගේ වයසම. අපි දෙන්න තමයි මේ නැටුම් වෘත්තියක් හැටියට ඉගෙන ගන්නවයි කියලා අපි දෙන්නට වැඩි පන්ති දුන්න හැමදාම. සම්භාව්‍ය නර්තන කලාවෙන් ලබා ගන්න පුළුවන් ගුණාංග එකතු කරලා අපේ සාම්ප්‍රදායික නර්තන කලාව පොහොසත් කිරීම තමයි චිත්තසේන කරේ. ඒ සඳහා ඔහුට ලොකු සහායිකාවක් අවශ්‍ය වුණා. මොකද තාණ්ඩව නර්තනය වගේම ලාස්‍ය නර්තනයේදී ඊටාම සමබරව වැදගත් වෙනවා. මේ නිසා මේ ලාස්‍ය රංගනයට ගැළපෙන නාටිකාංගනාවක් බැලරිනාවක් නිර්මාණය කරනවා ඔහු. චිත්‍රසේනගෙන් තොර වජිරා කෙනෙක්වත් වජිරාගෙන් තොර චිත්‍රසේන කෙනෙක්වත් නැහැ. ඇත්තටම චිත්‍රසේන නැමැති මහා පුරුෂයා බිහි වෙන්නේ නැහැ වජිරා නොසිටින්න. ඒ වගේම වජිරා නැමැති මහා නර්තන වේදිනිය පහළ වෙන්නේ නැහැ චිත්‍රසේන නොහිටින්න. ඒ නිසා මේක මහා අපූර්ව සංයෝගයක්. කලාත්මක වශයෙන් දෙදෙනා තුල තිබූ එකිනෙක ගැළපීම නැත්නම් ඒ අනුකූලතා පූර්වක සුසංයෝගය නිසාමයි අපේ නර්තන කලාවට කරදිය නලදමයන්ති ඍතාංජලි ශිවරංග කෙන්කිනිකෝලම වැනි මහා කලාකෘති ගණනාවක් බිහි වුණේ. ඇය පිරිපුන් නර්තන ශිල්පිනියක් ලෙස හැදී වැඩුණේ
චිත්‍රසේන නම් අපේ නර්තනයේ යුග පුරුෂයාගේ දැවැන්ත සෙවණැල්ල පාමුලයි. දස් 944 විතර කොල්ලුපිටිය කලායතනේ පටන් ගත්තේ. ඊට පස්සේ කාලෙක තමයි අපි ගෝලියෝ වෙලා ඒ තැනට ආවේ. විශේෂයෙන්ම ಭಾರತයට ගිහිල්ලා පැමිණෙන සියලුම කලාකරුවන්ගේ ക്ഷേම භූමිය වුණේ කතිකාවන් කරන අත්හදා බැලීම් ගැන කතා කරන කලාව ගැන විවිධ වාද විවාදයන්හි නියැලෙන තැන බවට පත් වුණේ කොල්ලුපිටියේ පිහිටි චිත්‍රසේනයන්ගේ කලායතනය. මෙතනට නොපැමිණි කලාකරුවෙකු නැතරම්. මං හිතන්නේ ඒ කාලේ ඉගෙන ගත්ත විදිහ අම්මා හරිය අමාරු. දැන් කාලේ වගේ දැන් කාලේ කවුරුත් නම් ওই විදිහට ඉගෙන ගන්න නැහැ. දවස පුරාම නැටුවලු. මමයි අර අනිත් මගේ යාළුවයි ඉතින් තිස්සෙම මේ පන්ති වලට කව් වෙනවා. ඉතින් අපිට බනිනවා. ඉතින් පංගුවත් දවස් වලට අර මේ ගොන් ස්ටික් එකෙන් ගහනවා. එළවන එතන එයා වාඩි වෙලා ඉඳගෙන උගන්වන තැන අපිට එකකින් ගහනවා. ඒ ගොන් ස්ටික් එකෙන්. ඒ වගේ ඉතින් එපිසෝඩ්ස් තිබුණා මේ ඉගෙන ගන්න කාලේ. මම හිතන්නේ චිත්‍රසේනයන්ට තිබුණා විශාල සියුම් නිරීක්ෂණ ශක්තියක්. ඔහුගේ නාට්‍යවල, ඔහුගේ මුද්‍රා නාට්‍යවල ලොකු කුඩා සෑම භූමිකාවක්ම රඟපාපු සෑම ශිල්පියෙක්ම, සෑම ශිල්පිනියක්ම ඊටාම විශිෂ්ට කුසලතා දක්වපු අය. ඒක නිසා තමන් ළඟට ගන්න, තමන්ගේ ජීවන සහකාරී බවට පත් කරගන්න වජිරාව විශේෂ හේතුවක් තියෙන්න ඇති. එතකොට එක පැත්තකින් ගුරුතුමා, අනෙක් පැත්තකින් ස්වාමියා, අනෙක් පැත්තකින් වේදිකාවේ තමුන්ගේ සම මට්ටමේ ඉන්න නර්තන ශිල්පියා. එතකොට මෙන්න මේ කාරණා තුන තුල දෝලණය වෙමින් තමයි ඇය තමුන්ගේ කාර්යයන් කරගෙන ගියේ. මම ලංකාවේ නැටුම අනාගතයට රැගෙන යාමේ අපහසු කාර්ය ගැන සිහිනයක් දකිමින් සිටියා. මට ඇය දකින්ට ලැබුණේ ඒ සිහිනය දුටු මුල් යුගයේ ආම්බේකින් වගේ. ඒත් මේ දඟකාර සිහින් දැරියගේ සිරුරේ රිද්මයන් තුළ අනාගතයේ පූර්ණ නර්තන ශිල්පිනියක බිහිවීමේ ලාලසාව හා ශක්තිය දිදුලමින් තිබුණා. මා ඇය මගේ සමීපයටගෙන මූර්තියක් මෙන් බිඳෙන් බිඳ ගොඩ නැගුවා. මම හිතන්නේ අපේ නර්තන කලාවේ ශිව එහෙම නැත්නම් මහේශ්වර චිත්‍රසේන නම් උමාව එහෙම නැත්නම් පාර්වතිය වජිරා කියලා. ඔවුන් ප්‍රභූ සමාජයට මේ නැටුම අරගෙන ගියා. ඒ වගේම නර්තන ශිල්පයට සමාජයේ ගරුත්වයක් ලබා දුන්නා. අදටත් ප්‍රභූ පවුල් වල අය මේ නැටුම් කලාව උඩරට නැටුම හෝ වේවා, පාතරට නැටුම හෝ වේවා, සබරගමු නැටුම හෝ වේවා ඉගෙන ගන්නේ බොහොම ආදරයකින්, භක්තියකින්, ගෞරවයකින්. ඒ දෙන්නගේ ඒ කව්වීම මේ අතර මේක අද මෙහෙම තියෙන්නේ ඒ දෙන්නගේ ඒ කව්වීම හින්දා කියලා මට හිතෙනවා. චිත්‍රසේන නිර්මාණය කළපු විශිෂ්ටතම නිර්මාණය වජිරා කියලා කැරන් බ්‍රෙකන්රිජ් වරක ප්‍රකාශ කළා. චිත්‍රසේනටත් වජිරාටත් තිබුණා තමන්ගේ දූ දරුවන් හදා ගැනීම සහ තමන්ගේ කුටුම්බය ආරක්ෂා කර ගැනීම වගේම
විශාල පොදු අරමුණක්. මේ පොදු අරමුණ නිසා වජිරා වැනි කෙනෙකුට ප්‍රෞಢ දේහධාරී චිත්තසේනයන් වැනි කෙනෙකුගේ සියලු ගැටලු වලට ප්‍රශ්න වලට දුක්ඛසෙය්‍යා දුක් දුම්නස් දුර්භෝජන වලට මුහුණ දීමට මම හිතන්නේ ඇයට අදිෂ්ඨානයක් ඇති වුණා. මේ නිසා මේ පොදු අරමුණ සාක්ෂාත් කරගන්නට චිත්තසේන සමග ඕනෑම දුකක් අනුභව කරන්නට වජිරා කියන කාන්තාව අපකැප වුණාය කියලා මට හිතෙනවා. ඇතුළ තියෙනවා ඒ සුවිශේෂ දරා ගැනීමේ ශක්තිය. අපිට හිතා ගන්න පුළුවන් 20 වසරේ මුල් භාගයේ වෙනකොට මෙබඳු නැටුම් කලාවක නියැලෙන යුවතියකට නවයවුන් යුවතියකට සමාජයේ මොනතරම් විදියක තත්වයකටද මුහුණ දෙන්න සිද්ධ වුණේ කියලා. නමුත් ඒ සියලු අභියෝගයන්ට මුහුණ දෙමින් ඇය මේ රංග ශිල්පය යුවතියන්ට අත්පත් කර දුන්නා, හිමි කර දුන්නා කියලා කිව්වොත් නිවැරදි. අම්මට තියෙනවා ඒ ධෛර්යය. කිසිම දෙයකට යට වෙන්නේ නැහැ, බය වෙන්නේ නැහැ. දැන් අපිට කලායතනේ නැති වෙච්ච වෙලාවෙත් තනින් තන ගිහින් පන්ති කරන්න කාර් එක එලවන්න ඉගෙන ගත්තා. ඒ ඔක්කොම ඒ පුදුම ධෛර්යයක් තියෙන චරිතයක් තමයි අම්මා. ඇය වරක වේදිකා අවකාශයේ රිද්මය සමග නිදහසේ ඉගිලගිය කිරිල්ලියක් මෙන් වූවා. තවත් විටක නර්තන රසිකයා තුළ භාවයන් දල්වාලු දීප්තිමත් ගිනිසිලුවක් වූවා. ඇගේ නර්තන ලීලාවන් දශක 5කට වැඩි කාලයක් මෙරට නර්තන කලා ඉතිහාසයට ස්වර්ණාලෝකය රැගෙන ආවා. කලාකාරණයක් ශිල්පිනියක් හැටියට ඉහතා ඉහළ නර්තන ශිල්පීය තාක්ෂණයක් දියුණු කරපු සහ සිය සිරුර එතරම්ම හොඳින් සුසර කරපු අපි ඉංග්‍රීසියෙන් කියව ටියුන් කරපු නර්තන ශිල්පිනියක් මා හිතන්නේ අපට අපේ මෑත නර්තන ඉතිහාසයේ හමු වෙනවා කියලා. ඈත කඳු කර හිමව් අරනේ සිත චන්දන ලපලු හෙවනේ සුලංගල්ලේ පාව එන්නේ ඔහුගේ නාමයේ වජිරා වේදිකාවට නැගලා ඈත කඳුකර හිමව් අරණේ කියන ගීතය පසුබිමේ ඇහෙනකොට හංසදේනුවක් විලාසයෙන් රඟන අවස්ථාව වෙනකොට ඈතරම් සුරූපී නිලියක් තවත් මේ ලෝකේ නැහැ. අම්මට වයස 50 වෙනකම්ම අම්මා නලදැම්මයන්ති නැටුව මම අම්මට ඒත් කිව්වා මේක හරිම අමාරු මේ චරිතයක්. මොකද එයා එච්චරට අමාරු අඩි දාලා බොහොම හරි හංසයාගේ ඉරියව් පෙන්නන විදිහ පැනිලි ඊට හරිම අමාරු. අපි අපේ මුද්‍රා නාට්‍යවලින් මම හිතන්නේ අමාරුම චරිතය තමයි ඔය හංසයාගේ චරිතය. තාරකා පිපි වෙලාවේ නලදමයන්ති මුද්‍රා නාට්‍ය කරන කාලේ ඒ තාත්තා කිව්වා අම්මා සූ එකට ගිහිල්ලා හුව වෙලා හංසයාගේ දිහා බලාගෙන ඉන්නවා. මේ ඇත්තටම සංගීතය ඇහුවාම මමත් නලදමයන්ති මුද්‍රා නාට්‍යයේ නටලා තියෙන හින්දා මට හිතන්න පුළුවන් මේ ඇත්තට අම්මාව දකින්න කාලේ මට නිකම් මැවිලා පේනවා. එයා එච්චරට හංසෙක් වගේ ඒක නිරූපණය කෙරුවා හරියට වතුරේ ඉන්නවා වගේ. මොකද ඒ වතුරේ කිමිදෙන ඒවා ඒ ඔක්කොම බලන් ඉඳලා ඒවා ඒ විදිහටම අම්මා කෙරුවා. අම්මා සාමාන්‍යයෙන් කරන හැම චරිතයක්ම වේදිකාවේ බැලුවාම අම්මට පුළුවන් මේ ඒක ලස්සනට පෙන්වන්නේ හැම චරිතයක්ම. මොකද එයා
වේදිකාවට ගියාම එයා නටන්නේ හදවත ඇතුළෙන්ම වගේ. ඉතින් ඒක එයා ඒ ගන්න විදිහෙන් තමයි ඒක පෙන්වුම් කරන්නේ ඒ චරිතය ඉච්චර ලස්සනට. එතුමිය තුළ තිබූ ඒ සුවිශේෂ නර්තනයේ නැටුම සහ නාට්‍ය ඩාන්ස් ඇන්ඩ් ඩ්‍රාමා මේ දෙක සංකලනය කිරීමේ හැකියාව. ඒටත් පූර්වාදර්ශ වන්නේ චිත්‍රසේනයන්මයි. එතුමා තුළ තිබුණා අපි හැමෝටම ඒක තමයි ආදර්ශ වෙන්නේ. අපි අධ්‍යයනය කරෙත් ඒක එතුමා තුළ තිබුණේ ඒ ලක්ෂණය නැටුම සහ නාට්‍ය චරිතයක් තුළින් වේවා මුද්‍රා නාට්‍යයේ සමස්ත ගොඩනැගීම තුළ වේවා සංකලනය කිරීම. මේක ඊටාම හොඳින් උකහා ගත්තේ වජිරාවන්. කරදිය චරිතය දිහා බැලුවම සිසි මම හිතන්නේ ඒකේ එන හැම ෆීලිං එකක්ම හරිම කියන්නේ ඇත්ත වගේ පෙනෙන්නේ. මට තාම මතකයි මම පොඩි කාලේ අන්තිම සීන් එක ප්‍රැක්ටිස් කරන හැම වෙලාවකම මම අඬනවා. මොකද ආච්චි එතනදි මැරෙනවානේ. ඉතින් හැම තිස්සෙම ඇත්තටම මම හිකි ගගහ අඬන්නේ මොකද ඒක එච්චරට ඇත්ත වගේ ආච්චි ඒක ඉස්මතු කරන හන්දා. තරම් භාව සංවේදී සහ දැඩි පාලනයකින් යුක්ත වූ සිසි චරිතය ලෝක මට්ටමේ මුද්‍රා නාට්‍යවල ගලීනා උලනෝවා හෝ මාගෝ ෆොන්ටේන් එහෙම නැත්නම් නවනර්තන ශිල්පිනී මාතා ග්‍රැහැම් වගේ අයගේ රංගනයන් එක්ක ගත්තොත් ඊටාම ඉහළම විශිෂ්ට මට්ටමින් ඒ හා සමකල හැකි අයුරින් තියන්න පුළුවන්. එසේ තැබිය හැකි මම හිතනවා ලංකාවේ දකින්න පුළුවන් එකම උදාහරණය එයයි කියලා. ආගෝර්තුමාගේ චණ්ඩාලිකා කතාවස්තුව පදනම් කරගෙන නිර්මාණය කරපු චණ්ඩාලිකා මුද්‍රා නාට්‍යයේ අය මායාගේ චරිතය නිරූපණය කරා. මේ චරිත එකිනෙක හාත්පසින්ම වෙනස්. මේ චරිත ලක්ෂණ වෙනස්. නමුත් නර්තනයත්, අභිනයත්, චලනයත් වගේම සංගීතයත් මුසු මේ චරිත ඊටාම විශිෂ්ට ආකාරයෙන් කරන්නට වජිරා සමත් වුණා. වජිරා මෙරට නර්තන ශිල්පිනියන් අතර හුදු නර්තන ලීලා සුන්දරත්වය පමණක් නොව මුද්‍රා නාට්‍යවල චරිත නිරූපණය පිළිබඳවද විශිෂ්ට කුසලතාවක් හා ප්‍රමිතියක් ගොඩනැගූ කාන්තාවක්. ස්ටේජ් එකකට ආවහම නැට්ටුවෙක්ගේ නටපු කාලය මං හිතන්නේ ඉබේම පේනවා හැකියාව. ඇගේ දේහ විලාසය සුරූපිනියකගේ දේහ විලාසය නෙවෙයි. නමුත් නර්තනයට ඔබින නම්‍යශීලී ඒ සිහින් දේහය මම හිතන්නේ දෙවියන් විසින් වජිරාට මේ නර්තනය ප්‍රගුණ කිරීම සඳහාම දෙන ලද දෙවියන්ගේ පරිත්‍යාගයක් කියලායි. ඒ නහයේ හැඩතලය මේ උස් වෙච්ච මේ චීක් බෝන්ස් නළලේ හැඩය මේ සියල්ලම මං හිතන්නේ ඇය සිය නර්තන ප්‍රාගුණ්‍ය තුලින් ගොඩනැගූ මහා පෞරුෂය වඩාත් විශාල කරන්නට දායක වෙච්ච දේවල්. ඉස්සර මට මතකයි ඕන වෙලාවක වේදිකාවට ආපු ගමන් මිනිස්සු මුද්‍රා නාට්‍යයක වුණත් හරි මේ පස්සේ මෑත කාලෙකදී මම හොඳට බලපු එකක් තමයි ඒ අම්මා වේදිකාවට එනකොටම දකින්නකොටම මිනිස්සු අප්පුඩි ගන්නවා.
මුල් අවදියේ චිත්‍රසේනයන් සමග ඔහුගේ අධීක්ෂණය සහිතව නර්තන නිර්මාණයට එක්වන වජිරා පසු කලෙක ස්වාධීන නිර්මාණකරණයට එක් වූයේ ළමා මුද්‍රා නාට්‍ය නිර්මාණය කරමින්. චිත්‍රසේන කලායතනයේදී වජිරාට මුණ ගැහුණු කලාකරුවන් අතර ආනන්ද සමරකෝණත් එක්කෙනෙක්. ඔහු මුල් අවදියේ ගායනා කරපු කුමුදිනී කියන ගීතය වජිරාගේ දැඩි සැලකිල්ලට ලක් වුණා. ඒ වගේම ඇය එයින් මුසපත් වුණා. මේ නිසා ඇය මුලින්ම මේ කුමුදිනී ගීතය පදනම් කරගෙන ළමා මුද්‍රා නාට්‍යයක් නිර්මාණය කරනවා. මේ තමයි ඇගේ ළමා මුද්‍රා නාට්‍ය නිර්මාණය කිරීමේ ආරම්භය. චංචල වෙත්දී දියරලි සාගර තලයේ මින්රල නැගූ හඬ යට විය ගැඹුරු ලාංකේය ළමා මුද්‍රා නාට්‍ය කලාවේ සුපැහැදිලි ආකෘතියක් ඇය විසින් හඳුන්වා දෙනු ලැබුවා. ඒ කියන්නේ ළමා මනසට ගෝචර වෙන තේමාවන් සහ ඒවා ඉතා සියුම් කලාත්මක විදිහට නර්තන භාෂාවකින් ඉදිරිපත් කිරීමට සුදුසු ආකෘතිය මං හිතනවා එතුමිය විසින් පැහැදිලිව ඉදිරිපත් කරනු ලැබුවා. හිමකුමරිය, වනජා, රන්කිකිලි, නිල්යකා, නිරුෂා, හපනා, වනමල් වැනි ළමා මුද්‍රා නාට්‍ය ඔස්සේ සරල සෞන්දර්යාත්මක මුද්‍රා නාට්‍ය රීතියක් සොයා ගිය ඇය තම නිර්මාණ ජීවිතයේ වඩා පරිණත අවස්ථාවකට එළඹෙන්නේ 60 දශකයේ අවසාන භාගයේදී. අන්තිමට චිත්‍රසේන මහත්තයා ඒ නිර්මාණ පැත්තට අත තිබ්බේ නැහැ. සම්පූර්ණ වගකීම් බාර දුන්නා වජිර මහත්මිය. චිත්‍රසේන ජීවමානව සිටියේදී හිතන්න නල දමයන්ති වගේ විශිෂ්ට නිර්මාණයක් කරද්දී මේ විශේෂිතම වූ හංස දේනුවගේ නර්තනය ඒ රංග වින්‍යාසය පැහැදිලි ලෙසම බාර දෙනවා වජිරාට. චිත්‍රසේන ජීවමානව සිටියදීම පැහැදිලි ලෙසම තේරුම්ගෙන හිටියා වජිරා ඉතා විශිෂ්ට රංගන ශිල්පිනියක් වගේම නර්තන රචිකාවක් කියලා. මේ නිසා තමයි ඔහු පවරන්නේ විවිධ අවස්ථාවල ඉතාම වැදගත් නර්තන රචනා කරන්නට ඇයට පවරන්නේ. මං හිතන්නේ හැම කලාකාරයන්ටම එහෙම තත්වයක් එන කාලයක් තියෙනවා. ඒ වගේ මං හිතන්නේ චිත්‍රසේනටත් ඒ කාලේ වෙනකොට මේ මට හැකියාවක් ඇවිල්ලා තියෙන බව දැනෙන්නේ හින්දා මටම බාර දීලා මොකද අමුතු දේවල් උතින් හැමතිස්සෙම ඉදිරිපත් කරනවනේ. අනිත් එක අපේ ප්‍රේක්ෂකයොත් ඒව බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා හංගුවක් වෙලාවට මට ගොඩක් ඉඩ දෙනවා මේ මට ඕන ඒවා ඉදිරිපත් කරන්න. ඕන වෙලාවක ඇවිල්ලා 100ට කියන්න පුළුවන් මම මේ සීන් එකට කැමති නැහැ මේක සම්පූර්ණයෙන්ම අතාරින්න. මට මේ විදිහට හදලා දෙන්න කිව්වාම ඒක ඒ විදිහට
ආයිත් පසුතැවිල්ලක් නැතුව ඊළඟ වැඩේට බැහැලා ආච්චි ඒක කරගෙන ගියා. චිත්‍රසේන සමග පමණක් නෙමෙයි අමරදේව ආනන්ද සමරකෝන් සෝමබන්දු සුනිල් ශාන්ත මේ ආදී වශයෙන් මේ රටේ හිටපු මහා කලාශිල්පීන් හැම කෙනෙක් සමග උරෙනුර ගැටෙමින් කටයුතු කරමින් ඔවුන්ගෙන් ලබාගත හැකි ඉහළම දේ ලබාගෙන කටයුතු කරපු ඒ වගේම ඔවුන්ගෙන් ලබා ගන්න පුළුවන් සියලුම ශිල්පීය දැනුම තමන්ගේ නිර්මාණවලට එක් කරගත්ත තැනැත්තියක්. වජිරාත් එක වැඩ කරන දැනගත්තේ මම මියුසික් කරන්න කෙනෙක් ඩාන්ස් ටීචර් බෙර කට්ටි ඔක්කොම වාඩි වෙලා තමයි ලයින් බයි ලයින් කම්පෝස් කරේ අපි. ඒකලගේ මූවමන්ට් උපේක ඩාන්ස් කරනවා. දැන් ඒක හරිද නැත්ද කියලා බලලා පස්සේ ඕන කැමති නැතන වෙනස් කරනවා. ඒ වගේ චූටක් කියලා හදලා තමයි මේ සරසික වන්දනා හැදුවේ. ඒක මට අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. ඒකට පස්සේ වුණා කොහමද ඔක්කොම ඉවර වුණාට පස්සේ එකතු වෙනකොට හරිම ලස්සනට ඒක ප්‍රොඩක්ෂන් ආවා. ආච්චිම අපිට කියලා තියෙන දෙයක් තමයි තමන්ගේ ඇඟට යම්කිසි දෙයක් හොඳට ජීර්ණය වෙලා තියෙනවා නම් ඇඟේ එතකොට ඒ ඇඟෙන් නිර්මාණය වෙන හැම දෙයක්ම ඒ භාෂාවම තමයි එළියට දාන්නේ. වාදනයක් හරි කරගෙන යනවා නම් ඒකදී යා කියනවා මේ විදිහ ගමු මෙහෙම කියලා. දැන් මට පවා යම් දේවල් කියලා තියෙනවා මෙහෙම කරොත් ඊට වඩා හොඳයි නේද කියලා. සාදාපා කියලා කිව්වොත් ඒකට එක බෙර හරියනවාද ඒකලාගේ කරන කැන්ඩියන් මූවමන්ට් හරියනවාද පීස් බයි පීස් චූටක් ඔක්කොම හරි පරිශ්‍රමයෙන් කරලා තමයි ඒක කොරියෝග්‍රාෆ් කරන්නේ. ඒක කැවිටි නැතන චේන්ජ් කරන්න ඔක්කොම චේන්ජ් කරන්න ඕනේ. ඒ වගේ හැමෝම very perfectly කියලා කියන තමයි ඕන. නිකන් ඒ මොකතරි මියුසික් දාන්න මොකතරි අපිට කරන්න පුළුවන් කියලා එයා හිතන්නේ කෙනෙක් නෑ. එතුමිය විසින් නිර්මාණය කරපු ගිනිහොරා මුද්‍රා නාට්‍ය ඒ යුගයේ හැටියට ලාංකීය නූතන ඊටම දියුණු මට්ටමේ පෙරදිග නූතන මුද්‍රා නාට්‍යයක් හැටියට එවකට චිත්‍රසේනයනුත් හැඳින්වුවා. ගිනිහොරා මුද්‍රා නාට්‍ය මට මේ ඉස්සෙල්ලාම හිතට ආවේ මම මේ වත්තේ කුණු පුච්චනකොට මේ අර ගින්දර කෑලි යන විදිහේ දැක්කහම ඒ වගේ පේන්න ගින්දර කෑලි වලින් තමයි මම එහෙම් පිටින් කතන්දරේ හදලා තියෙන්නේ. දැන් ඒ මුද්‍රා නාට්‍ය තුල ඇය නිර්මාණය කළා උඩරට නැටුම් පාදක කොටගෙන ඊටාම නූතන නැත්තම් මොඩර්න් කොරියෝග්‍රැෆි නූතන රංග වින්‍යාසයක් ගොඩ නැගුවා. මා හිතනවා අපේ පෙළේ වැඩි දෙනෙකුට ඇයගෙන් ශිල්පය හැදෑරූ බොහෝ දෙනෙකුට රංග වින්‍යාසයේදී නැත්තම් නර්තන රටා නිර්මාණයේදී ඇය විසින් ගිනිහොරා මුද්‍රා නාට්‍යයේ ඉදිරිපත් කරන ලද ඒ රංග වින්‍යාස ව්‍යාකරණය බොහෝ දෙනෙකුට ගුරු වුණා කියලා. විශේෂී ලක්ෂණයක් තමයි අවස්ථාව මොකක්ද කියලා වටහාගත් පමණින් ඒට සම්බන්ධ වෙන සංගීත ඛණ්ඩය වටහාගත් පමණින් චරිතයේ ලක්ෂණය භාවය කුමක්ද කියා ප්‍රකාශ වුණු පමණින්ම ඊට සරිලන චලන රටා නැට්ටුවාට නිර්මාණය කිරීමට ඇතුළත තිබූ සුවිශේෂම හැකියාව. රැෂමන් කියන්නේ ජපනීස් ස්ටෝරි එකක්. ඒකෙත් මට හිතුනේ දැන්
මේ හොඳට නටන ළමයින්ට ඒගොල්ලන්ගේ හැකියාව ඉදිරිපත් කරන්න මොකක් හරි මං බිහි කරන්න ඕනි කියලා ඒකෙදි ඉන්නවා මේ රවි බන්දුටයි චන්නටයි උපේකටයි කැරක්ටර්ස් 3ක්. චිත්‍රසේනයන්ගේ සංකල්පයක් අනුව ඇය නිර්මාණය කළ ශිවරංග මුද්‍රා නාට්‍ය ඒ රංග වින්‍යාස කාර්යය සිදු කරද්දී ඇය අපෙන් මෙහෙම ඒ චරිත සඳහා අවශ්‍ය චලනද භාවයන්ද හැම එකම අප තුලින් අරගෙන අප සඳහා රංග වින්‍යාසයන් රංග වින්‍යාසයේ ගොඩනගපු විදිහ ඒක කියන්නේ හරිම පුදුමයි හරිම ලස්සනයි කියන්නේ හිතා ගන්න බැරි විදිහට අපි ඇතුලෙන් අපිට කරන්න පුළුවන් දේවල් ගන්නවා. දැන් ඒ කතන්දරේට ශිවාට ආවේ ෂන්න මේ සතීගේ තාත්තට ආවේ රවි බන්දු ඉතින් ඒගොල්ලන්ට තිබුණා සෑහෙන්න මේ දක්ෂ නැටුම් පෙන්වන්න. ඉතින් ඒ ළමයින්ගේ ගැන ඒගොල්ලන්ට නටන්න තැනක් හොයලා දෙන්න ඕනේ හින්දා තමයි ඒ මේ මුද්‍රා නාට්‍යය එහෙම ආවේ. චිත්‍රසේනයන් හා කරට කර සිටින්නම ඇය තරඟකාරී මේ පුද්ගලයෙක් කෙනෙකු වෙනවා. ඒක අර තමන්ගේ පෞද්ගලිකත්වයේ නැත්තම් මමත් මේ හා සමානවම දක්ෂ නැත්තම් මේ වගේම විශිෂ්ටයෙක් කියන එක කියනවට වඩා එතනදී ඇය එවැනි තරඟකාරීත්වයක් දක්වන්නේ හුදෙක් නර්තනයේ තියෙන තාණ්ඩව ලාස්‍ය කියන ඒ ලක්ෂණ දෙක වඩා හොඳින් ඉස්මතු කිරීමට තියෙන අවශ්‍යතාවය නිසා. තමා දැන හඳුනාගත් නර්තන හැඩතල හා රිද්මය නැවුම් විධික්‍රම සමග තවත් පරම්පරා තුනකට බෙදා දෙන්නට ඇය වෙහෙසුණා. වජිරා නර්තන අධ්‍යාපනය තුළ විප්ලවීය ගුරු මාතාවක්. අම්මා ඇත්තට මුළු ජීවිතේම කැපකෙරුවේ මේකට. ඒ නැටුම ළමයින්ට උගන්වන්න කාට හරි නැටුම උගන්වන්න විදියවල් හෙව්වා. දැන් නැටුමේ දිහා බැලුවාම ඔක්කොමලට ඔය කොටුවක් වගේ කකුල් දෙක තියාගෙන පාත් වෙලා ඉන්න හරි අමාරුයි. ඒකින්ද ක්‍රමයෙන් ක්‍රම ඒක දියුණු කරන්න ටිකක් ලේසි වෙලා ලේසියෙන් ඒක ටිකක් අමාරු වෙලා ඊට පස්සේ තමයි කොටු අරගන්නේ අර කියන්නේ මැන්ඩිය. ඒ මැන්ඩිය එකට එන්න හරි අමාරුයි. ඉතින් ඊට පස්සේ මැන්ඩියට ආවන් පස්සේ කීපයක් තියෙනවා. ඉතින් දණ්ඩිකන්දේ හරඹ 12ක් තියෙනවා. ඒවට වැඩිපුර එකහු කරපු 12ක් තියෙනවා. හැම දණ්ඩියේ මේ මාත්‍රයකටම මම තව දෙකක් තුනක් එකහු කරලා තියෙනවා. ඒ වගේම ඒවා නැටුමෙන් අරගෙන ඒක මේ එක්සයිස් එකක් හැටියට පෙන්වන්න. අම්මා හරියට ඒ වගේ රීසර්ච් කරනවා ගොඩක්. පොත් වලින්
හරියට ව්‍යායාම ගන්නවා. ඒවා මොනාටද ඒවා හොඳ එහෙම කියලා බලලා එහෙම සෙට්ස් හදලා දැන් අම්මගේ ඒ එක්සර්සයිස් පන්තිවල ඇත්තටම බලාගෙන යනකොට අම්මා පොත් කියවලා ඒ ගත්ත ඒ අදහස් වලින් හරිම ලස්සනට හදලා තියෙනවා මේ ව්‍යායාම. මෙය මං හිතන්නේ ඊටාම ලෝකයේ නර්තන වේදයේ පරතරයට ගිය යුරෝපීය ශිල්පීන් විසින් කරලා තියෙනවා. ඒ වගේම ಭಾರತයේ කරලා තියෙනවා. නමුත් අපේ රටේ මේ ප්‍රාථමික විදිහේ මේ නර්තන කලාවක් තිබුණු රටක මෙය නිර්මාණය කරනයි කියන එක ඊටාම අපහසු අමාරු දුෂ්කර ක්‍රියාවක්. කලායතනයේ ගොඩක් වෙලාවට හැඩතල ගැන ලොකු අවධානයක් යොමු කරනවා. ඒක පටන් ගත්තේ ඇත්තටම ආච්චිගෙන්. ආච්චි හැම තිස්සෙම ඇඟ තියෙන විදිහ, අත තියෙන විදිහ ඔඩියන්ස් එකෙන් බැලුවාම වේදිකාවේ නැට්ටුවාගේ මූණ පේනවද, ඇඟේ කකුල් මාපට ඇඟිල්ල පවා දිහා බලලා කියනවා හරි තැන නෙමෙයි තියෙන්නේ කියලා. උඩ පනින්නේ කොහොමද? උඩට ගියාම අත කොහෙද තියෙන්නේ? බිමට එනකොට කොහොමද ලෑන්ඩ් වෙන්නේ? කකුල් කොහෙද තියෙන්නේ? ඒව ගැන හරියම විස්තර ඇතුව අම්මා මේ ව්‍යායාම කරලා තියෙනවා. ඒ ඔක්කොම ට්‍රේනින් එක කෙරුවාම නැට්ටු එක්ක හදන්න හරි ලේසි. හැබැයි ළමයින්ට දැන් වෙලා තියෙන්නේ මේ ට්‍රේනින් එක හරි විගරස්, හරි අමාරුයි. ඊටාම සුවිශේෂ, බොහොම සුපැහැදිලි, අපි අර නීට් කියලා කියන්නේ. ඒ රේඛා ඊටාම නිවැරදි සහ ඕනෑම තැනක ඒ චලනයක් නැවැත්තුවොත් එතන තාම ලස්සන සෞන්දර්යාත්මක චිත්‍රයක් ඇඳවාගේ තියෙන හැඩතලයක් සහිත සෙයියාවක් දකින්න පුළුවන් නැට්ටුවෙක් බිහි කරනවා ඒ අභ්‍යාස මාලාව තුලින්. චිත්තසේන වජිරා යුවල තමන්ගේ දූ දරුවන් අනුදත්ත, අංජලිකා, උපේකා මේ දරුවනුත් තමන්ගේ නර්තන කලාවට සම්බන්ධ කරගන්නවා. අවසානයේ ඔවුන් ජාත්‍යන්තර කීර්තියටපත් මොස්කව් නුවර ක්‍රෙම්ලිනයේදී යුරෝපාතරයේ කරපු රංගනවලදී ඉතාම විශිෂ්ට රංගනවේදීන් බවට ඔවුන් පත් කරා. මේ නිසා මේ සිය පවුලක් එකතු වී තමයි මේ මූලික අරමුණ, මේ මූලික අභිප්‍රාය ඉෂ්ට කරගන්නට මොවුන් අප කපවන්නේ. පවුලේ පරම්පරාවේ බූදලේ හැටියට පරම්පරාවේ නම ගෙනියන්න ඉන්න නාමික ශිල්පීන් නෙමෙයි. ඒ හැම කෙනෙක්ම අති විශිෂ්ට ශිල්පීන් හෝ ශිල්පිනියන්. ඒක නිසා ඒ බඳු පවුලක් ගොඩනගාගත්තා කියන එකත් මම හිතන්නේ චිත්‍රසේන සහ වජිරා කියන දෙපළට මේ කලා ක්ෂේත්‍රයේ අප්‍රමාණ ගෞරව ආදරය හිමි විය යුතු කාරණාවක් කියලා මම හිතන්නේ. පරම්පරා 3ක් තමන්ගේ දූ දරුවන් මුණුබුරු මිරිබිරියන් කලාවට පරිත්‍යාග කරනවා කියන එක මම හිතන්නේ ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. මේ විශිෂ්ට පරිත්‍යාගය නිසා අපේ නර්තන කලාව ඊටාම උච්ච ස්ථානයකට ගෙනියන්නට පුළුවන් වුණා. තාමත් අපේ පවුල එකට තියෙන්නේ නැටුම නිසා. නැටුම තමයි අපිට තාත්තයි අම්මයි දෙන්නම පෙන්වුවේ පූජනීය වස්තුවක් හැටියට. ඉතින් මං හිතන්නේ ඒක අපිට ලොකු ආදර්ශයක්. අපි ඔක්කොම පවුල් එකට තාමත් ඉන්නේ නැටුම නිසා තමයි. සතුටුයි දවසක මම නැති දවසටත් දැන් ඉන්න පරම්පරාවේ කට්ටිය මේක ඉදිරියට ගෙනෙයි කියලා මට ලොකු ධෛර්යයක් තියෙනවා මගේ හිතට. ඒ වගේ පරම්පරා යනකොට ඒ පවුලට දක්ෂ කෙනෙක් එනවා කියලා ඒක බොහොම දෙයියෝගේ බ්ලෙසිංස් කියලා කියනවා. සමහර හැම ළමයි ඒ ටැලන්ට් එක ඉන්නේ. එයාට මේ උපේකාංජලි ඊට පස්සේ උපේකාංජලිගේ දුව ඊට පස්සේ මෙයාගේ පුතාගේ දුව ඒ වගේ කවුරුතරි දක්ෂකමට අරන් යන්න එයාගේ වජිරා චිත්‍රසේනගේ ෆ්ලෑග් අරගෙන යන්න විදියකට දෙයියෝ බ්ලෙස් කරලා තියෙනවා මේ චිත්‍රසේන වජිරාගේ නම ලෝකෙම අරන් යන විදියකට. ඒක අපි හැමෝටම ඒක සතුටු සන්තෝෂයි. ඒ දෙන්න අතර තිබිච්ච ඒ කලා සම්බන්ධකම මං හිතන්නේ මේ ලෝකෙ කිසිම කෙනෙක්ට තියෙන්නේ නැති කියලා. ඉතින් ඒක තමයි මං හිතන්නේ අම්මා ඒක හිතේ හිතාගෙන තමයි ඉතුරු ජීවිතේ ගෙනියන්නේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපිට මේ නැටුම පූජනීය වස්තුවක් හැටියට ඉස්සරහට ගෙනියන්න වෙනවා. වජිරා අවුරුදු 80
ඉක්මවෙන් සිටින්නේ. නමුත් අදත් ඇය තමන්ගේ කලායතනය සමග බද්ධ වෙලා එහි අඩුපාඩුකම් බලා කියාගෙන මේ කලායතනයට උර දෙමින් කටයුතු කරන තැනැත්තියක්. මම හිතන්නේ ඇයගේ තුවරුන්, ඇයගේ මුණුපුරන්, මිනිපිරියන් මේ කලායතනයත් එක්ක සම්බන්ධ වුණාට තවමත් එහි පරම ශක්තිය වජිරා. ඒක කියන්න මට අමාරුයි දැනෙන දේ. මේ ළඟදිත් ආච්චි මට බැන්න මේ පන්ති අඩු කරන්න එපා, මට ඕන රෙස්ට් එකක් නෑ, මේ මම මැරෙනකම්ම මේ දේ කරන්න ඕනි කියලායි. ඒ තමයි වජිරාවන් තුළ තියෙන මහා පෞරුෂය සහ එතුමිය තුළ තියෙන ඒ ශ්‍රේෂ්ඨ ගති ලක්ෂණය. ඉතින් මං හිතන්නේ එහෙම එච්චරට අමාරුවෙන් හරි එතුමිය ඒ තමුන්ගේ ඉදිරි පරම්පරාවට දෙන ආభాසය, අනුප්‍රාණය මං හිතනවා ඒක තව පරම්පරා ගණනාවක් ඈතට අපේ රටේ ස්වභාවිත නර්තන කලාව, මා නැවත වරක් කියනවා, ස්වභාවිත නර්තන කලාව ඉදිරියට යෑමට විශාල රුකුලක් වේවි. තමන්ගේ නැටුම තමන්ගේ ඇඟට ගිලෙන්න ඕනේ. ඒ කියන්නේ හැමදාම නටලා ඒක තමන්ගේ ඇඟට ජීර්ණ වෙන්න ඕනේ. ජීර්ණ වුණාම ඒකෙන් මොන දේ කෙරුවත් ක්‍රියේටිව් වර්ක් හරි වෙන දෙයක් හරි ටෙක්නික් පෙන්නනවා හරි ඔක්කොම එන්නේ තමන්ගේ හැකියාව එළියට එන එක තමයි. ඉතින් ඒක කරන්න නම් හැම කෙනාම නැට්ටුව වෙන්න අදහසක් තියෙනවා නම් ඒකට එහෙම් පිටින්ම ඕනේ තමන්ගේ මුළු ජීවිතේම තමන්ගේ ඇඟයි ඒකට පූජා කරන්න ඕනේ. මේ මොහොතේදීත් මේ යුගයේදීත් ඇය තමා භක්තිවන්තව හදාළ නර්තනය පාරිභෝගික භාණ්ඩයක් නොකර ගෞරවනීයව රැකගනිමින් දුර ඈත අනාගතයක මතුවෙන නර්තන පරපුර දෙස සතුටු නෙතින් බලා සිටිනවා. ඇයට ඇසෙන්නේ ඈත අතීතයකින් එන පෙරාඬක්. චිත්‍රසේනයන්ගේ ආත්ම සෙවණැල්ල තවම සිටින්නේ ඇය ළඟ.